සූරපප්පා කාටුන් එක බලලා තිබුණට ඇත්ත කතාව දැනන් හිටියද? එහෙනම් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අපිට සූරපප්පා කියපු ගමන් මතක් වෙන්නේ අපේ සුන්දර ළමා කාලේ. මේ කාටුන් එකේ ඉන්න පුංචි ගම්මානික මිනිස්සුන්ට අසීමිත ශක්තියක් දෙන සන්නද්ධ රෝමවරුන්ව අහසට විසි කරලා දාන්න පුළුවන් තරමේ අමනුෂ්‍ය බලයක් ලබා දෙන මැජික් අරිස්ට ගැන අනිවාර්යෙන් හැමෝටම මතක ඇති. 2000 ගණන් වල මුල් භාගයේදී ලංකාවේ රූපවාහිනී තිරය හරහා මේ කතාව විකාශනය වෙද්දී රෙනේ ගොසීනි සහ ඇල්බර්ට් උඩර්සෝ නිර්මාණය කරපු මේ ප්‍රංශ චිත්‍ර කතාව ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් වලට ගොඩාක් සමීප වුණා. චන්ද්‍රා රණතුංග මහතා ඇතුළු පරිවර්තන කණ්ඩායම මේ කාටුන් එක සිංහලට හඬකවද්දී ඒක නිකම්ම පරිවර්තනයක් නොකර ලාංකික ප්‍රේක්ෂකයන්ට දැනෙන විදියට මුල් ප්‍රංශ නම් වෙනස් කරලා සූරපප්පා, ජිම්පප්පා, වෙදපප්පා වගේ නම් පාවිච්චි කරපු නිසා මේ අතීත කාමය තවත් ප්‍රබල වෙනවා. නමුත් මේ සුරංගනා කතාව පිටිපස්සේ හැංගිලා තියෙන සැබෑ ඉතිහාසය මීට වඩා ගොඩක් වෙනස් වගේම අඳුරු අතිශය භයානක එකක්. මේ කාටුන් එකේ ඉන්න විනෝදකාමී ගෝල්වරු එහෙමත් නැත්නම් සෙල්ටික් ජාතිකයන් Tamanගේ සතුරන්ව බය කරන්න ඇත්තටම මනෝවිද්‍යාත්මක මැජික් එකක් පාවිච්චි කළා. මේ සැබෑ මනෝවිද්‍යාත්මක භීෂණය ඉස්සරහා ලෝකේ ඒ වෙද්දි බිහි වෙලා හිටපු බලවත්ම අධිරාජ්‍ය වුණු රෝම අධිරාජ්‍ය පවා වෙවුලලා ගියා. කාටුන් එකක තියෙන හාස්‍ය වෙනුවට සැබෑ ඉතිහාසයේ ලියවිලා තියෙන මේ මාරාන්තික ගැටුමේ කතාව කෙනෙක්ගේ ඇඟ කිලිපොලා යන තරම් ත්‍රාස්‍ය ජනක සිදුවීම් ජාලයක්. ඉතින් මේ වීඩියෝවෙන් දිගහැරෙන්නේ ඒ අඳුරු ඉතිහාසයයි. ඉතින් ඔයාලට මතක ඇති මේ කාටුන් එක පටන් ගන්නෙම ක්‍රිස්තු පූර්ව 50 දී මුළු ගෝල් දේශයම රෝමවරුන් විසින් යටත් කරගෙන ඉන්නවා කියන සුප්‍රසිද්ධ වාක්‍යයෙන්. ඉතින් මේ කියන ගෝල් දේශය කියන්නේ අද කාලේ අපි දකින ප්‍රංශය, බෙල්ජියම සහ ස්විස්තරලන්තය කියන රටවල් වලට අයිති දැවැන්ත භූමියටයි. හැබැයි ජුලියස් සීසර් කියන මේ රෝම සෙන්පතියා මේ ගෝල් දේශයට පහර දෙන්න තීරණය කරන්නේ නිකම්ම අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමේ අරමුණින්ම නෙමෙයි. ඒ පිටිපස්සේ තිබුණේ ඊටමත් දැවැන්ත දේශපාලනික සහ ආර්ථික අර්බුදයක්. ඒ කාලේ රෝමයේ දේශපාලන බලය අල්ලගන්න එක ලේසි වැඩක් උනේ නෑ. ජනතාවගේ ජනප්‍රියත්වය ලබා ගන්න ඕන නිසා ජුලියස් සීසර් ග්ලැඩියේටර් වරුන්ගේ සටන් සංවිධානය කරන්න Tamanට නැතිතරම් අතිවිශාල මුදලක් වියදම් කරලා තිබුණා. ඉතින් මේ නිසා සීසර් හිටියේ මාකස් ක්‍රැසස් වගේ රෝමයේ හිටපු දැවැන්ත ධනවතුන්ට ණය වෙලා ගෙවා ගන්න බැරි තරමේ ණය කන්දක හිර වෙලා. ඉතින් මේ ණය ගෙවන්නත් රෝමයේ Tamanගේ දේශපාලන බලය අසීමිතව තහවුරු කරගන්නත් සීසර්ට එකම එක පැහැදිලි විසඳුමක් තිබුණා. ඒ තමයි අසල්වැසි ගෝල් දේශය ආක්‍රමණය කරලා එහෙ තියෙන රත්තරන් සහ සම්පත් කොල්ල කාලා ඒ මිනිසුන්ව වහලුන් විදියට විකුණලා දාන එක. ඒක පැහැදිලිවම මුදල් සහ බලය වෙනුවෙන් කරපු මිලේච්ඡ ආක්‍රමණයක්. කාටුන් එකේ ප්‍රේක්ෂකයන් දකින්නේ ගස්වල හැප්පෙන අහසට විසිවෙන හරිම විහිළුකාර මෝඩ රෝම සෙබළුන් පිරිසක් වුණාට සැබෑ සීසර්ගේ රෝම හමුදාව කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මේක ලෝකේ ඒ වෙනකන් දැකලා තිබුණු දියුණුම විනයගරුක සහ භයානකම ඝාතන යන්ත්‍රයක්. ඔවුන් සටන් කළේ හැඟීම් වලට වහල් වෙලා කෑ ගහගෙන නෙවෙයි. රෝම හමුදාව යුද පිටියේදී අතිශයින්ම නිශ්ශබ්දයි. ඒ නිශ්ශබ්දතාවය බිඳුනේ අන දෙන නිලධාරියාගේ හනින් සහ නලා ශබ්ද වලින් විතරයි. කිසිම අනුකම්පාවක් නැතිව යන්ත්‍රයක් වගේ එකට පෙළ ගැහිලා සැලසුම් සහගතව සතුරාව සමුහූල ඝාතනය කරන එක තමයි රෝම හමුදාවේ ක්‍රමය වුණේ. ඉතින් මේ වගේ හැඟීම් විරහිත බිහිසුණු හමුදාවකට මුහුණ දෙන එක ගෝල්වරුන්ට කිසිසේත්ම ලේසි ඉලක්කයක් වුණේ නැහැ. ඉතින් කාටුන් එකකින් ප්‍රේක්ෂකයන්ගේ ඔළුවට දාපු ලොකුම මිත්‍යාවන් කීපයක් බිඳ දාන්න මේක තමයි හොඳම වෙලාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් කාටුන් එකේ තියෙන හැමදේම ඉතිහාසය මත පදනම් වෙලා තියෙනවා කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ඇත්තක් නෙවෙයි. විනෝදය සහ කතාවේ රසය වෙනුවෙන් නිර්මාණකරුවන් ගොඩක් දේවල් වෙනස් කරලා තියෙනවා. මේ මිත්‍යාවන් සහ සැබෑ ඉතිහාසය අතර තියෙන වෙනස අපි එකින් එක කතා කරමු. කාටුන් එකේ ඇස්ටරික්ස් ඇතුළු ගෝල්වරු හැමෝම පියාපත් හෝ සත්වාන් තියෙන හිස් වැසුම් පැළඳගෙන ඉන්නවා. හැබැයි මේ පියාපත් සහිත හිස් වැසුම් කියන්නේ සම්පූර්ණයෙන්ම 19 වෙනි සියවසේදී යුරෝපීය කලාකරුවන් විසින් නිර්මාණය කරපු ප්‍රබන්ධයක්.
සැබෑ ගෝල් රණශූරයන් කවදාවත් යුද පිටියට පියාපත් ගහපු හිස් වැසුම් දාගෙන ගියේ නෑ. ඔවුන්ගේ හිස් වැසුම් ඉතාමත් සරල යකඩ හෝ ලෝකඩ නිර්මාණ වුණා. ඒ වගේම ජිම් පප්පා එහෙම නැත්නම් ඔබෙලික්ස් නිතරම විශාල ගල් කණුවක් පිටේ තියාගෙන යනවා. ඔයාලා දැකලා ඇති. මේ පෙන්වන්නේ ප්‍රංශයේ තියෙන අద్භූත කණයක් ගල්. නමුත් ඇත්තම කතාව තමයි මේ ගල් කණු 3000ක් විතර හදලා තියෙන්නේ ගෝල්වරු බිහි වෙන්නත් අවුරුදු 1000 ගානකට කලින් ක්‍රිස්තු පූර්ව 4500 විතර නව ශිලා යුගයේ මිනිස්සු විසින්. ඉතින් පුරාවිද්‍යාත්මකව බලද්දී ඒවාට ගෝල්වරුන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේ දැවැන්ත ගල් කණු ගෝල්වරුන්ගේ එදිනදා ජීවිතයේ කොටසක් විදිහට පෙන්වන එක උදේ කාටුන් එකේ හාස්‍ය මතු කරන්න එකතු කරපු ප්‍රබන්ධයක් විතරයි. ඉතින් තවත් දෙයක් තමයි රෝමවරුන් නිතරම ගෝල්වරුන්ට කිව්වේ කිසිම ශිෂ්ටාචාරයක් හෝ පිරිසිදුකමක් නැති මිලේචයන් එහෙමත් නැත්නම් බාබේරියන්ස්ලා කියලා. මේක රෝමන්වරුන් Tamanගේ ආක්‍රමණය සාධාරණීකරණය කරන්න හදපු ප්‍රචාරණ උපක්‍රමයක් විතරයි. ලෝකයට මුලින්ම සබන් හොයාගත්තේ බැබිලෝනියානුවන් සහ ඊජිප්තු වරුන් උනත් රෝමවරු සබන් පාවිච්චි කරන්න ඉගෙන ගත්තේ මේ ගෝල්වරුන්ගෙන්. හැබැයි ගෝල්වරු සත්ව තෙල් සහ අලු කලවම් කරලා හදාගත්තු මේ සබන් පාවිච්චි කළේ අපිරිසිදුකම යවාගෙන ඇඟ හොදන්න නෙවෙයි. Tamanගේ කොණ්ඩේ පාට කරගන්න සහ ලස්සන කරගන්නයි. කොහොම වුණත් අදටත් ලෝකේ පුරාම ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන සෝප් කියන වචනය කෙලින්ම හැදිලා තියෙන්නේ ගෝල්වරුන්ගේ මේ සාපෝ කියන වචනයෙන්. මේ හැමදේම ASCII කාටුන් එකෙන් හරියටම පෙන්නපු එක ඇත්තක් තියෙනවා. ඒ තමයි මෙයාලගේ ඇඳුම්. ඔයාලට මතකද ඔබෙලික්ස් ඇඳගෙන ඉන්න අර නිල් සහ සුදු පාට ඉරි තියෙන ලොකු කලිසම? ගොඩක් අය හිතන්නේ මේක කාටුන් එකට විතරක් හදපු විහිළු ඇඳුමක් කියලා. හැබැයි පුදුම කියන්නේ ගෝල්වරු ඇත්තටම මේ වගේ පාට ඉරි තියෙන කලිසම් ඇඳා. රෝමවරු තනිරෙද්දී ලිහිල් ඇඳුම් අදිද්දී සීතලට ඔරොත්තු දෙන්න වගේම අශ්වයන් පිටේ යන්න පහසු වෙන්න කලිසම් පාවිච්චි කළේ මේ ගෝල්වරු. මුලින්ම රෝමවරු මේ කලිසම් අඳින ගෝල්වරුන්ව දැක්කේ හරිම විහිළුවක් වගේම මිලේච්ච වැඩක් විදිහට. හැබැයි පස්සේ කාලෙක රෝම සොල්දාදුවන්ටත් සීතලෙන් බේරෙන්න අන්තිමේදී මේ ගෝල්වරුන්ගේ කලිසම් මෝස්තරේම කොපි කරන්න සිද්ධ වුණා. අනිත් කාරණේ තමයි කෑම බීම. ගෝල්වරු දවස පුරාම කැලෑවුරන් දඩයම් කරලා පුලුස්සාගෙන කනවා කියලා තමයි කාටුන් එකේ පෙන්වන්නේ. ඒත් ගෝල්වරු කියන්නේ නිකම්ම කැලෑවල දඩයම් කරපු පිරිසක් නෙවෙයි. ඔවුන් ඉතා දියුණු ගොවියන්, දක්ෂ ලෝහ කර්මාන්තකරුවන් වගේම රෝමයත් එක්ක පවා මහා පරිමාණයෙන් වෙළඳාම් කරපු තමන්ගේම කාසි වර්ග පවා මුද්‍රණය කරපු ධනයෙන් පිරුණු දියුණු සමාජයක්. ඉතින් මේ විදිහට ගැඹුරින් බැලුවම් පේනවා ගෝල්වරු කියන්නේ රෝමන්වරු මුළු ලෝකෙටම පෙන්වුවා වගේ නූගත් මිලේච්ච ජාතියක් නෙවෙයි. තමන්ගේම අනන්‍යතාවයක් සහ දියුණු තාක්ෂණයක් තිබුණු ඉතාමත් සුවිශේෂී ජාතියක් කියලා. සූරපප්පා කාටුන් එකේ ඉන්න වෙදපප්පා නියෝජනය කරන්නේ ගෝල් සමාජයේ හිටපු පූජක පන්තිය. මේ අයව ඉතිහාසයේ හැඳින්වුවේ ඩ්‍රොයිඩ්වරු කියලා. ඩ්‍රොයිඩ්වරු කියන්නේ නිකම්ම වනාන්තරවල බෙහෙත් කලවම් කරන අයට වඩා ගොඩක් ඉහළ තලයක දැවැන්ත සමාජ බලයක් අතැතිව හිටපු පිරිසක්. මුළු ගෝල් සමාජයේම විද්‍යාඥයන්, නීතිය ක්‍රියාත්මක කරන විනිශ්චයකරුවන්, ගුරුවරුන් සහ දේශපාලන උපදේශකයන් වුණේ මේ අයයි. ප්ලීනි ද එල්ඩර් වැනි රෝම ලේඛකයන්ගේ වාර්තාවලට අනුව ඔවුන් සුදු පැහැති ඇඳුම් ඇඳගෙන රන්වන් පැහැති දෑකැති වලින් ඕක් ගස්වල තියෙන මිසල්ටෝ ශාක කොටස් කපා ගන්නා අద్භූත චාරිත්‍ර ඉටු කළා. හැබැයි මේ ඩ්‍රොයිඩ්වරුන්ගේ කතාවේ ඉතාමත් අඳුරු කෙනෙක්ව කම්පණයට පත් කරන පැත්තකුත් තියෙනවා. පළවෙනි කාරණය තමයි ඩ්‍රොයිඩ්වරු Tamanගේ දැවැන්ත දැනුම් සම්භාරය කවදාවත් පොතපතක ලියලා තිබ්බේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අවුරුදු 20ක් විතර දිගු කාලයක් අරගෙන මේ හැම දෙයක්ම පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩමින් තමයි අරගෙන ආවේ. ඉතින් මීටත් වඩා භයානක කාරණය තමයි සමහර අවස්ථාවලදී ඔවුන් යුද්ධ වලින් දිනන්න සහ දෙවිවරුන්ව සතුටු කරන්න මිනිස් බිලි පූජා පවා පවත්වලා තියෙනවා. උදාහරණයක් විදිහට ජුලියස් සීසර්ගේ වාර්තාවල දැක්වෙන විකර්මෑන් චාරිත්‍රය ගන්න පුළුවන්. ඒ කියන්නේ විශාල ලී සහ පිදුරු වලින් හදපු මිනිසෙකුගේ අනුරුවක් ඇතුලේ අපරාධකරුවන් හෝ සමහර විට අහිංසකයන්ව පවා හිර කරලා පණ පිටින් ගිනි තැබීමයි. මෑතකදී එංගලන්තයේ වගුරු බිමකින් හොයාගත්ත ලින්ඩෝ මෑන් වගේ සංරක්ෂණය වුණු මලසිරුරු හරහා මේ බිලි පූජාවල සත්‍යතාවය පුරාවිද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ගේ හිසට දැඩිව පහර දීලා ගෙල සිර කරලා අතිශය ක්‍රූර විදියට තමයි මරා දාලා තියෙන්නේ. එතකොට කාටුන් එකේ තියෙන සුප්‍රසිද්ධ මැජික් කරිස්ට ගැන මොකද හිතෙන්නේ? සැබෑ සටන්වලදී ගෝල්වරු අසාමාන්‍ය ශාරීරික ශක්තියකින් යුතුව රෝමවරුන්ට පහර දුන්නා කියන එක රෝම ඉතිහාසයේ පැහැදිලිවම ලියලා තියෙනවා. රෝමවරු කොච්චර බය වුණාද කිව්වොත් ඔවුන් මේකට ෆුරෝරෝ ගැලිකස්
එමත් නැත්තම් ගෝල් වරුන්ගේ උන්මාදය කියලා විශේෂ නමකුත් දැම්මා. හැබැයි මේකට හේතුව කල්දේරමක හදපු මැජික් අරිස්ටයක් නෙවෙයි. සටනට යන්න කලින් ඔවුන් අධික ලෙස මත්පැන් පාවිච්චි කළා. ඒ වගේම ඩ්‍රොයිඩ් පූජකයන් විසින් හදපු ස්වභාවික මනෝභ්‍රාන්තික ඖෂධ පාවිච්චි කළා කියලාත් විශ්වාස කරනවා. මේ දේවල් නිසා ඔවුන්ගේ මානසික සීමාව ඉක්මවා ගිහින් වේදනාවක් හෝ මරණ බයක් දැනෙන්නේ නැති අතිශය දරුණු උන්මාද තත්වයකට පත් වුණා. හරියට වයිකින් වරුන්ගේ බර්සර්කර් සටන්කරුවන් වගේ. මේ ගෝල් වරුත් යුද පිටියේදී හැසිරුණේ කිසිම පාලනයක් නැති මුර්ගයන් වගේ. ඉතින් මේකට එකතු වුණු අනිත් භයානකම මනෝවිද්‍යාත්මක ආයුධය තමයි කානික්ස් කියන යුද නලාව. මේක අඩි 6ක් ඉඳන් අඩි 12ක් විතර දිගට හදපු ලෝකඩ වලින් නිර්මාණය කරපු ඉහළ කෙළවරේ සතෙක්ගේ විශේෂයෙන්ම කට ඇරගෙන ඉන්න වල්ලූරෙක්ගේ ඔළුවක හැඩේ තියෙන දැවැන්ත නලාවක්. ඉතින් මේ නලාව පිම්බම නිකුත් වෙන්නේ සාමාන්‍ය සංගීත නාදයක් නෙවෙයි. කන් අඩි පුපුරන ඇඟ හිරි වැටෙන අද්භූත සත්ව ഘോഷාවක්. මේ ශබ්දයේ තියෙන අඩු සංඛ්‍යාත තරංගවලට මිනිස්සුන්ගේ මානසිකත්වය අවුල් කරන්න පුළුවන් කමක් තිබුණා. ඝන අඳුරු කැලෑවක් මැදින් කිසිම බයක් නැතිව උඩුකය නිර්වත්ව Tamanගේ ඇඟේ නිල් පාට සායම් ගාගෙන මරණය පෙනිපෙනීත් මේ නලා පිඹිමින් කරන අද්භූත ഘോഷාවත් එක්ක Tamanගේ ඇඟට කඩාගෙන පනින ගෝල් වරුන්ව දැක්කම රෝමන් වරුන්ට හිතුනේ ඔවුන්ට ඇත්තටම අමනුෂ්‍ය ශක්තියක් තියෙනවා කියලායි. ඉතින් මේ මානසික සහ ශාරීරික භීෂණය හරහා තමයි අර අමනුෂ්‍ය බලය දෙන මැජික් අරිස්ටේ කියන මිත්‍යාව ලෝකයේ පුරාම නිර්මාණය වෙන්නේ. කාටුන් එකේ ඉන්න සූරපප්පා එහෙමත් නැත්නම් ඇස්ටරික්ස් කියන්නේ Tamanගේ කුඩා ගම බේරගන්න ඉන්න ප්‍රධාන වීරයා වුණාට සැබෑ ඉතිහාසයේ මේ වෙනුවෙන් පෙනී හිටපු දැවැන්ත ඓතිහාසික වීරයාගේ නම තමයි වර්සින්ජෙටොරික්ස්. ඉතින් මේ නමේ තේරුම වෙන්නේ මහා රණශූරයන්ගේ රජු. එහෙමත් නැත්නම් බලගතුම නායකයා කියන එකයි. ඉතින් ඔයාලට මතක ඇති මුල් ප්‍රංශ කාටුන් එකේ චරිතවල අගට X කියන කෑල්ලක් එකතු කරනවා. ඇස්ටෙරික්ස්, ඔබෙලික්ස්, ගෙටෆික්ස් වගේ. ඉතින් මේක කරලා තියෙන්නේ මේ සැබෑ ඓතිහාසික නායකයාට කරන අපූරු ගෞරවයක් විදියටයි. ඉතින් මුල් ප්‍රංශ කතාවේ හැම නමක් අගටම මේ වගේ X කෑල්ලක් තිබුණත් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඒක වඩාත් සමීප කරන්න තමයි අපේ දක්ෂ පරිවර්තකයන් ඒ වෙනුවට පප්පා කියන කෑල්ල එකතු කරලා සූර පප්පා, ජිම් පප්පා, වෙද පප්පා කියලා ඒ අපූරු නම් නිර්මාණය කළේ. ඉතින් වර්සින්ජෙටොරික්ස් කියන්නේ කැලේ හිටපු සාමාන්‍ය ගෝත්‍රික නායකයෙක් නෙවෙයි. ඔහු කලින් ජුලියස් සීසර්ගේ හමුදාව යටතේම සේවය කරලා රෝමවරුන්ගේ යුද උපක්‍රම සහ ඉංජිනේරු තාක්ෂණය ගැන ඉතාම හොඳින් අධ්‍යයනය කරපු බුද්ධිමත් කෙනෙක්. අවුරුදු ගණනාවක් තිස්සේ එකිනෙකා එක්ක රණ්ඩු වෙවි බෙදිලා හිටපු ගෝල් ගෝත්‍රිකයන් සියලු දෙනාවම එක කොඩියක් යටතට ගෙනල්ලා ජුලියස් සීසර්ට විරුද්ධව දැවැන්ත කැරැල්ලක් නිර්මාණය කරන්න ඔහුට පුළුවන් වුණා. මේක සීසර් කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. වර්සින්ජෙටොරික්ස් සටන් කළේ හැංගීම් බරව නෙවෙයි. රෝමවරුන්ටත් වඩා හරිම දරුණු සහ තියුණු උපක්‍රම පාවිච්චි කරලා. රෝම හමුදාවේ දුර්වලම තැන සැපයුම් ජාලය කියලා දැනගෙන හිටපු නිසා ඔහු පාවිච්චි කරපු ප්‍රධානතම සහ ක්‍රූරම උපක්‍රමය තමයි ස්කෝච්ඩ් Earth. එහෙමත් නැත්නම් සියල්ල ගිනි තබා විනාශ කර දැමීමේ ප්‍රතිපත්තිය. සීසර්ගේ රෝම හමුදාවට කෑම බීම හොයාගන්න කිසිම විදියක් නැති වෙන්න Tamanගේම ගම්මාන, නගර වගාවන් සහ සතුන් පවා ගිනි තියලා විනාශ කරන්න වර්සින්ජෙටොරික්ස් නියෝග කළා. මේ අතිශය සාර්ථක උපක්‍රමය නිසා ජුලියස් සීසර්ට සහ රෝම හමුදාවට සිද්ධ වෙනවා කෑම හොයාගන්න බැරිව දැඩි පසුබෑමකට සහ අර්බුදයකට මුහුණ දෙන්න. ඔන්න මේ කතාවේ උච්චතම අවස්ථාව දැන් ළඟා වෙලා තියෙනවා. ඒ තමයි ක්‍රිස්තු පූර්ව 52 දී සිද්ධ වුණු බිහිසුණු ඇලේසියා සටන. ලෝක ඉතිහාසයේ මෙතෙක් සිද්ධ වෙලා තියෙන අරුම පුදුම දක්ෂතම සහ දරුණුම යුද ඉංජිනේරු මෙහෙයුම් වලින් එකක් විදිහට මේ සටන හඳුන්වන්න පුළුවන්. වර්සින්ජෙටොරික්ස් Tamanගේ 80000ක විතර හමුදාවත් එක්ක ඇලේසියා කියන කඳු ගැටය උඩ තියෙන දැවැන්ත බලකොටුවට පසුබහිනවා. සතුරන්ගෙන් බේරෙන්න ඒක හොඳ තැනක් වුණත් ජුලියස් සීසර් එතනදී අදහ ගන්න බැරි යුද ක්‍රියාන්විතයක් දියත් කරනවා. ගෝල් වරුන්ට කන්දෙන් එළියට එන්නවත් කෑම බීම ඇතුළට ගෙනියන්නවත් බැරි වෙන්න සම්පූර්ණ කඳු ගැටයම වට කරලා කිලෝමීටර් 18ක් දිග අතිවිශාල ලී පවුරක් රෝම හමුදාව විසින් සති කීපයක් ඇතුළත ඉදි කරනවා. මේ පවුර ඉස්සරහා අඩි ගාණක් ගැඹුරු දියාගල් කපලා ඒ වලවල් ඇතුලේ උල් කරපු ලී කොට යකඩ කොකු තියුණු ආයුධ සහ මාරාන්තික උගුල් දහස් ගණනක් 8
පටවන්න සීසර් කටයුතු කරනවා. නමුත් ඒ කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. වර්සින්ජෙටෝරික්ස්ව බේරගන්න මුළු ගෝල් දේශයෙන්ම එකතු වුණු ලක්ෂයකට වැඩි සමහර වාර්තාවලට අනුව 2,50,000ක් පමණ වෙන තවත් දැවැන්ත ගෝල් සහන හමුදාවක් පිටිපස්සෙන් එනවා කියලා සීසර්ට ආරංචි වෙනවා. ඒ වෙලාවේ බය වෙලා පැනලා යනවා වෙනුවට සීසර් කරන්නේ අර හදපු පවුරට පිටින් පිටතට මුහුණලා තවත් කිලෝමීටර් 21ක දැවැන්ත පවුරක් හදන එකයි. දැන් තත්ත්වය කොච්චර භයානකද කියලා හිතා ගන්න පුළුවන් නේද? රෝම හමුදාවේ ලක්ෂයකටත් අඩු සෙබළ ප්‍රමාණයක් ඉන්නේ Tamanම හදාගත්තු පවුරු දෙකක් මැද හිර වෙලා. ඇතුලෙන් වර්සින්ජෙටෝරික්ස්ගේ හමුදාව, එළියෙන් අලුත් දැවැන්ත ගෝල් හමුදාව. රෝමවරු එකම වෙලාවේ පෙරමුණු දෙකකින් Tamanට වඩා 6 ගුණයක් විශාල හමුදාවකට මුහුණ දෙමින් සටන් කරනවා. ඇතුලේ ඉන්න ගෝල් රණශූරයන්ට කෑම බීම ඉවර වෙගෙන එද්දී නායක වර්සින්ජෙටෝරික්ස් තීරණය කරනවා බලකොටුවේ ඇතුලේ ඉන්න ගැහැණු ළමයි සහ වයසක අයව එළියට යවන්න. ඔහු හිතුවේ රෝමවරු ඒ අයට යන්න දෙයි නැත්තම් වහලුන් විදියට හරි අරගෙන කන්න බොන්න දෙයි කියලා. හැබැයි ජුලියස් සීසර් ඒ අයට රෝම පවුරෙන් එළියට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ අහිංසක මිනිස්සුන්ට සිද්ධ වෙනවා ගෝල්වරුන්ගේ බලකොටුවත් රෝමවරුන්ගේ පවුරත් අතර තියෙන හිස් යුද භූමියේ හිර වෙන්න. මේ විදියට පවුරු දෙක මැද හිරවුණු ඒ අහිංසක ගැහැණු සහ ළමයි ගෝල්වරුන්ගෙන්වත් රෝමනුරුන්ගේවත් දෙපැත්තෙන්ම අනුකම්පාවක් නැතිව එතනම බඩගින්නේ මැරලා යනවා. යුද්ධයේ තියෙන අමානුෂිකත්වය එතනින්ම පේනවා. දින ගණනාවක් පුරාම දෙපැත්තෙන්ම අතිශය දරුණු ප්‍රහාර එල්ල වෙනවා. නමුත් අවසානයේදී රෝමවරුන්ගේ නොසැලෙන යුද විනය සහ සීසර්ගේ තියුණු නායකත්වය ඉස්සරහා ගෝල්වරුන්ගේ මානසිකත්වය බිඳ වැටෙනවා. Tamanගේ හමුදාව සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය වෙනවා දකින්න බැරි නිසාම ඒ වගේම ඉතිරි වෙලා ඉන්න Tamanගේ මිනිසුන්ගේ ජීවිත බේරගන්න ඕන නිසාත් වර්සින්ජෙටෝරික්ස් ඉතාමත් ඛේදනීය තීරණයක් ගන්නවා. ඔහු Tamanගේ හොඳම ඇඳුමින් සැරසෙලා අශ්වයා පිට නැගලා සීසර්ගේ කඳවුරට ඇවිත් Tamanගේ ආයුධ සීසර්ගේ කකුල් දෙක ළඟට විසික් කරලා යටත් වෙනවා. මේක යුරෝපීය ඉතිහාසය සම්පූර්ණයෙන්ම කන පිට පෙරලපු අතිශය හැඟීම්බර අවස්ථාවක්. ඉතින් මේ කතාව අහන ඕනම කෙනෙකුට දැන් ලොකු ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එතකොට කාටුන් එකේ වගේ එකම එක ගමක් විතරක් රෝමවරුන්ට යටත් නොවේ මැජික් අරිස්ටෙබීගෙන අන්තිම වෙනකන් සටන් කරලා බේරිලා හිටියද? පිළිතුර නැහැ. වර්සින්ජෙටෝරික්ස්ගේ යටත් වීමත් එක්කම මුළු මහත් ගෝල් දේශයම රෝමවරුන්ගේ යකඩ සපත්තුවට සම්පූර්ණයෙන්ම යට වුණා. මේ සටන් වලින් පස්සේ ගෝල්වරු කී දෙනෙක් මැරුණාද කියන එක හිතා ගන්නවත් බැරි තරම්. ප්ලූටාක් වගේ පැරණි ඉතිහාසඥයන්ගේ වාර්තාවලට අනුව ජුලියස් සීසර්ගේ මේ යුද්ධය නිසා ගෝල්වරු මිලියනයක් විතර ඝාතනයට ලක් වෙලා තියෙනවා වගේම තවත් මිලියනයක් විතර වහලුන් විදියට විකුණලා දාලා තියෙනවා. ඒ කාලේ මුළු ගෝල් දේශයේම හිටියේ මිලියන 8ත් මිලියන 12ත් අතර ජනගහනයක්. ඒ කියන්නේ මුළු ජනගහනයෙන් 16 ඉඳන් 125ක් අතර ප්‍රමාණයක් මේ යුද්ධයෙන් කුසගින්නෙන් සහ මිලේච්ඡ ඝාතන වලින් සම්පූර්ණයෙන්ම අතුගෑවිලා ගියා. අදටත් නූතන ඉතිහාසඥයන් අතර ලොකු විවාදයක් තියෙනවා. සීසර් කරේ ජන සංහාරයක්ද නැද්ද කියන එක ගැන. සමහරු කියනවා සමහර ගෝත්‍ර සම්පූර්ණයෙන්ම විනාශ කරපු නිසා මේක පැහැදිලිවම ජන සංහාරයක් කියලා. හැබැයි තවත් අය කියන්නේ සීසර්ගේ අරමුණ වුණේ ජාතියක් විදියට ගෝල්වරුන්ව වඳ කරන එක නෙවෙයි. රෝමේ Tamanගේ ණය ගෙවා ගන්නත් දේශපාලන බලය ලබා ගන්නත් ඕන නිසා කරපු මිලේච්ඡ සම්පත් කොල්ල කෑමක් විතරයි කියලා. කොහොම වුණත් වර්සින්ජෙටෝරික්ස්ව අවුරුදු ගණනාවක් රෝමේ හිර කරගෙන තියලා අවසානයේදී ඝාතනය කළා. එහෙනම් කිසිම දවසක යටත් නොවුණු මේ පුංචි ගම සහ ඇස්ටරික්ස් කියන ප්‍රබන්ධය ලෝකයට මෙච්චර වැදගත් වන්නේ ඇයි? ඇස්ටරික්ස් සහ ඔබෙලික්ස් කියන්නේ අධිරාජ්‍යවාදයට එරෙහිව නැගී සිටීම, Tamanගේ නිදහස සහ අනන්‍යතාවය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීම නියෝජනය කරන ඉතාමත් ලස්සන හාස්‍යජනක ෆැන්ටසියක්. Tamanට වඩා 100 ගුණයකින් බලවත් සන්නද්ධ සතු
සතුරෙක් ඉස්සරහ වුණා කොන්ද නමන්න නැතුව පරාජය බාර ගන්න නැතුව ඉන්න දුර්වලයාටත් පුළුවන් කියන බලාපොරොත්තුව තමයි මේ කාටුන් එකෙන් මුළු ලෝකයටම දුන්නේ. ඉතිහාසය කියන්නේ හැමදාමත් දිනපු අය ලියන දෙයක් වුණත් සැබෑ මිනිස් ආත්මයේ නොසැලෙන ගුණය කලාව හරහා කවදාවත් මරලා දාන්න බැහැ කියන එක සූරපප්පා අපිට ආයෙමත් මතක් කරලා දෙනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ කතාව ගැන? අනිවාර්යෙන් ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තව ෆිල්ම් හරි කාටුන් හරි තියෙනවා නම් ඒවල නම් දාන්න අපි ඉස්සරහට ඒ ගැනත් කතා කරමු. අනිවාර්යෙන් මේ සූරපප්පාගේ ඇත්ත කතාව ගැන අනිත් අයටත් දැනගන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මගේ පේජ් එකත් ෆලෝ කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ තවත් වැදගත් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් අරගෙන මම ආයෙත් එන්නම් එන හැමෝටම ජය වේවා.